බන්දුල ගුණවර්ධන හිටපු ඇමරිතුමා ඔය කතන්දරේ පටන් ගත්ත විශාල අලාභ වෙලා තිනවා කියලා. ඊට පස්සේ මම දැක්කා මේ ඊයේ පෙරේද මේ මහින්ද රාජපක්ෂ හිටපු පරාජිත ජනාධිපතිතුමත් මෙහෙම විශාල කෝටි 6000ක අලාභ වෙලා තිනවා කියලා. ඊට ඉස්සලා කිව්වා 44500 ඊට පස්සේ 5000ක ඊට පස්සේ 6000යි කියලා කිව්වා. මම මෙතන ඍජුවම කියන්න ඕනේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියලා. එහෙම කිසිම අලාභයක් සිදු වෙලා නැහැ. මොකද අර වැඩිපුර ගෙවපු 1.3 හරිද? ඒක දිහා බැලුවත් ඒක කෝටි 100යි. හරිද? ඔය කෝටි 6000 ඒවාම සම්පූර්ණයෙන් වැරදි. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ ඒ ගෙවපු ප්‍රමාණය අර අවුරුදු 30ක් සඳහා වියදම් කරපු එක හරිද වැරදිද කියන එක විතරයි. ඉතින් මේක සම්පූර්ණයෙන් වැරදි. මට කියන්න තියෙන හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට නම් මගේ තියෙන අනුකම්පාවක්. එතුමා ගණන් දන්නේ නැති නිසා අර බන්දුල ගුණවර්ධනලා කියන ඒවා නැවත නැවත කියන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ගණන් දන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම පැහැදිලි. ඒක ඉදිරිපත් කරන්න පුළුවන් නම් තර්ක කරලා ඉදිරිපත් කරන්න කියලා මම කියනවා. ඒ කාලේ අද වෙනස්. අද නීති විද්‍යාලයට යනවා නම් ගණන් දැනගෙන ඉන්න ඕනේ. මොකද නීති විද්‍යාලයට යනවා නම් තියෙනවා යන්නේ ඉස්සලා සාමාන්‍ය දැනීමේ ටෙස්ට් එකකුත් තියෙනවා. හරිද? එතුමන්ලා නීති විද්‍යාලයට යනකොට ඒ කිසිම සුදුසුකමක් නැතුව ගියේ. එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දුන්නා. යන්න පුළුවන් කියලා නීති විද්‍යාලයට. තේරෙනව නේද? ඉතින් මම හිතන්නේ ඒකට පසුබිම නැති නිසා තමයි එහෙම කියනවා. ඇත්තේ නමුත් එතුමාට මම කියන්න කැමති ඔය සංඛ්‍යා ලේඛන දෙන සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම වැරදි කියලා. හිම අලාභයක් සිදු වෙලා නැහැ.